Hello guys, welcome back. අද බලන්න යන්නේ A Couple of Cuckoos Season 1 Episode 2. Slice of Life anime සාමාන්‍යයෙන් explain කරන්න අමාරුයි guys. ඒ හින්දා ගොඩක් දේවල් ඔයගොල්ලෝ බලලම තේරුම් ගන්නයි මම suggest කරන්නේ ඕගොල්ලන්ට. හරි guys, වැඩි කතාවක් නැතුව අද අපි episode එකට යමු. අද අපි බලන්න යන්නේ A Couple of Cuckoos Season 1 Episode 2. දැන් අපි හීරෝ යාගේ ගෙදර ඉන්නවා. මට මේ engagement එකේ කිසිම කැමැත්තක් නැහැ. ඕගොල්ලෝ කැමැත්තට ඕන දෙයක් කරනවද කියලා හීරෝ අහනවා. එහෙම තමයි පුතේ කියලා තාත්තා ජීව ගන්නවා. ඇයි වෙන කාවරි ඔයාලා ලව් කරනවද කියලා අම්මා අහනවා. අම්මා හුවම සාකිනාගිව මතක් කරලා බලලා එහෙම නැහැ කියනවා. හරි අම්මයි මමයි වැඩට යනවා. එරිකාවම එයාව බලාගන්න කියලා කියනවා. ඕගොල්ලෝ කැමැත්තට ඕන එකක් කරන්න එපා කියලා හීරෝ කියනවා. එරිකා තමයි එන්නේ කැමති උනේ කියලා දැන් අම්මා කියනවා. ඔයා මගේ ෆියන්සි වුණා නම් හොඳයි කියලා එරිකා කියපු එක දැන් එයා මතක් කරලා බලනවා. අයියෝ එයාට මං ගැන ෆීලිංග්ස් එකක් තියෙද ඒක කියන්නද දැන් එයා එන්නේ නෑනේ එහෙම වෙන්න විදිහක් නෑනේ මං ගැන තියෙන ෆීලිංග්ස් එක හංගන්න දෙයා මට පංච් කරේ ඒත් මං වෙන කෙල්ලෙක්ට කැමති නිසා කණේ පරක් ගැහුවා වගේ ඇත්ත කියලා දැනන්න ඕනේ එයාගේ මුණ ඉස්සරහ මොනවද කරන්නේ ස්කූල් යුනිෆෝම් එකේ ඇයි දාගෙන ඉන්නේ කියලා දැන් සාචි අහනවා ඒවම උත් නෑ කියලා දැන් හීරෝ කියනවා එරිකාද ගෙදර එනව නේද කියලා දැන් සාචි අහනවා එයා රිච් එකේ ඉඳපු කෙල්ලෙක් එයා මේ වගේ ගෙදරකට කැමති වෙයිද කියලා දැන් සාචි අහනවා ඉතින් එයා කොහොමද ඔයාගේ බයොලොජිකල් සිස්ටම් එක කියලා දැන් හීරෝ කියනවා. මොකද දැන් කතා කරන්න කියලා සාචියට ගහලා යනවා. මෙයාමනේ මේ ටොපික් එක පටන් ගත්තේ. හරි එරිකා ඉන්න කලින් මේ ගෙදර පොඩ්ඩක් පිරිසිදු කරගන්න ඕනේ. පැයකට කලින්ම එන්නම් කිව්වනේ. තාම ඔය ඇවිල්ලා නෑනේ. වෙන කොහේ හරි ගිහිල්ලත් දැන් නෑ පාර වැරදිලා. කියලා හීරෝ දැන් ගෙදර එළියට ගිහිල්ලා පොඩ්ඩක් බලනවා. එරිකා එතන තමයි ඉන්නේ. මෙච්චර වෙලාවද මාව බලන් ඉන්න තියන්නේ කියලා දැන් එරිකා අහනවා. ඔයා මේ කොලින් බෙල් එකේ ඔබන්න තිබුණේ කියලා දැන් හීරෝ රණ්ඩු කරනවා. ඒක මං ඔබන්න ඕනේද කියලා දැන් එරිකා අහනවා. ගෙදර කවුරුත් නැද්ද කියලා දැන් එරිකා අහනවා. මමයි සාචි විතරයි ඉන්නේ කියලා දැන් හීරෝ කියනවා. හරි ඔයාගෙන් වාඩි වෙන්න මම තේ එකක් හදන් ඉන්නම් කියලා දැන් හීරෝ කියනවා. දැන් එයා ගිහලා ෂෙල්ෆ් එකේ වාඩි වෙනවා. එතන මොකටද ඔයා වාඩි වෙන්නේ කියලා දැන් හීරෝ කෑ ගහනවා. ඔයා වාඩි වෙන්නේ කියලා දැන් හීරෝ කිව්වම එයා පොඩක් අන්කම්ෆර්ටබල් වෙනවා. ෂූ එකත් ඔයා දාගෙන ඇවිල්ලානේ. ඕ සෝරි මට වැරදුනා කියලා දැන් එරිකා ඒක ගලවලා එළිය තියලා එනවා. මෙයාත් මං ඔයගේ කලබලේ තමයි ඉන්නේ. හැබැයි මෙයාට කොහොම හරි තීරුම් කරන්න ඕනේ මං වෙන කෙනෙක්ව ලව් කරනවා කියලා. මම මෙහෙට ආවේ මට වැඩක් කරන්න ඕනේ කියලා දැන් එරිකා කියනවා. මට ඔයගොල්ලෝගේ ගේ පෙන්නලා දෙන්න පුළුවන්ද කියලා දැන් එරිකා අහනවා. හරි බලාගන්න කියලා දැන් අපේ හීරෝ කියනවා. දැන් ගෙදර කොතනද තියන්නේ කියලා දැන් එරිකා අහනවා. මේක තමයි අපේ ගෙදර කියලා කිව්වමඩ පස්සේ එරිකා ෂොක් වෙලා මම මේක ටූල් ෂෙඩ් එක කියලා නේ හිතුවේ කියලා දැන් කෑ ගහනවා. ඔයා රිචින්ද මාව විහිළු කරනවද කියලා හීරෝ අහනවා. හරි කමන්නේ මට ගෙදර පෙන්නලා දෙන්න කියලා දැන් එරිකා අහනවා. ගෑස් ස්ටව් එක මේක ටොයිලට් එක මේක බාත්රූම් එක කියලා හීරෝ පෙන්න. මම මේක ටීවී එකේ දැකලා තියෙනවා කියලා එයා කියනවා. මේ වඩන් නගිලා වෙන් කරලා තියෙන්නේ මේ කර්ටන් වෝල් එකේද ප්‍රයිවසි එකක්ම නැහැ නේ මෙතන. පොඩි කාලේ අපි දෙන්න රණ්ඩු වෙලා මේ කාඩ්බෝඩ් වෝල් එක ඇඩුවා කියලා දැන් අපේ හීරෝ කියනවා. හරි කමන්නේ ඔයා මවගෙට ගෙදර පෙන්නලා දුන්නට මට ගොඩක් thank you කියලා දැන් එරිකා කියනවා. අලේ හීරෝ එයා දුක් වෙනවද කියලා හිතනවා. හරි දැන් ඒක ගැන කතා කරමු කියලා කියද්දි එරිකා එයාව කතා කරනවා යතැනකට. එයාගේ ගෙදරට එක්කන් යනවා. මේක අපේ මේන් හවුස් එක නෙමෙයි. මේ වගේ හවුස් තුනක් අපේ සිටි එකේ ඇතුලේ තියෙනවා. සිටි එකේ එළියෙත් හවුස් තුනක් මේ වගේ තියෙනවා. ටොයිලට් තුනක් තියෙනවා, බාත්රූම් තුනක් තියෙනවා, කිචන් තියෙනවා, හෝල්වේ තියෙනවා කියලා දැන් හීරෝට එයා පෙන්නලා දෙනවා. යාඩ් එකේ ප්ලේග්‍රවුන්ඩ් ස්විමින් pool කියලා ගොඩක් දේවල් තියෙනවා. ළට හදපු ගෙදරත් මේගොල්ලෝගේ ගෙදරට වඩා ලොකුයි කියලා දැන් හීරෝ බලනවා. එයා බල්ලොම හුරතල් කරනවා. අර තේ හදලා තියෙනවා මැඩම් කියලා දැන් වැඩ කරන කෙනා කතා කරනවා. අපි දැන් මාරු වෙලා නැතුව ඉඳලා තියෙනවා නම් එයා ඒ ගෙදර ඉඳලා ඇති මන් තමයි රිච් එකේ මෙහි ඉඳලා ඇති. ඒ දැන් මම මොකටද මේවා හිතන්නේ කියලා දැන් හීරෝ හිතනවා. ඒරිකට කොහොමද මේ වගේ රිච් ලයිෆ් එකක් තමයි කැමති වෙන්නේ. එන්ගේජ්මන්ට් එක කැන්සල් කරන්න ඕනේ කියලා කොහොමද දැන් කියන්නේ කියලා දැන් හීරෝ හිතනවා. මේ එන්ගේජ්මන්ට් එක කිසිම කැමැත්තක් නැහැ. මට අරේන්ජ් මැරේජ් කැමති නැහැ. මට ලව් කරන්න ඕනේ. මට ලව් මැරේජ් තමයි කරන්න ඕනේ කියලා දැන් එරිකා කියනවා. හිතේ ආසාවල් ඇති කරගන්න එපා කියලා එයා කියනවා. මුලින්ම මම කියන්නේ ඉඳපු එකේ එයා කිව්වනේ කියලා හීරෝ හිතනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් උදේ ඉඳලා උඹ අලුමුතු විදියට ඇදෙන්නේ මට ප්‍රොපෝස් කරන්න හැදුවද කියලා දැන් එරිකා අහනවා. නැහැ කියලා හීරෝ කියනවා. ඕගොල්ලෝ ගෙදරට ආවම ඕගොල්ලෝ පේරන්ට්ස් බලන්න තමයි කියලා දැන් එරිකා කියනවා. ගෙදර නැත්තම් ඒගොල්ලෝ වෙන කොහෙද කියලා ඇහුවම දැන් ගිහින් ඒගොල්ලෝ පෙන්නනවා. ඒගොල්ලෝගේ රෙස්ටෝරන්ට් එකේ ඉන්නවා. අපෝ එක දැකලා ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා. අපිට වත් එක මොකද්ද කතා කරන්න ඕනේ කියලා දැන් හීරෝ කියනවා. හරි එන්න හැම එකටම කලින් අපි මුලින්ම කාලෙමු කියලා දැන් අම්මා එන්න කියනවා. මේක ඔයගොල්ලෝගේ රෙස්ටෝරන්ට් එකද කියලා එයා අහනවා. ඔව් මේක පොඩි රෙස්ටෝරන්ට් එකක් කියලා හීරෝ කියනවා. මෙයා මේ හොටෙල් එක බලන බල්බෙන්ම තේරෙනවා මේකට මෙයා පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. මේ අරේන්ජ් මැරේජ් එකේ මට කිසිම කැමැත්තක් නැහැ. ඕගොල්ලෝ කවුද මගේ ජීවිතේ තීරණය කරන්න කියලා දැන් එරිකා අහනවා. අපේ දැනට ඇවිල්ලා අපිටම බයිනවද කියලා දැන් හීරෝගේ අම්මයි තාත්තයි අහනවා. මගේ ලයිෆ් එක ගැන තීරණය කරන්න ඕගොල්ලෝ කවුද කියලා දැන් එරිකා අහනවා. ඒ ගෙල්ලේ පොඩ බලාගෙන කතා කරත් හොඳයි කියලා හීරෝගේ අම්මයි තාත්තයි කියනවා. දැන් ඒගොල්ලෝ හැම ගහ ගන්න පටන් ගන්නවා. ඒක තමයි දැන් කොහොමද මෙතන වෙන්න යන්නේ කියලා දැන් හීරෝ මේව ඔක්කොම හිත තමයි ඉන්නේ. නෑගි දවල් හීන දකින්නවද රෙස්ටරූම් එක කොහෙද කියලා ඇහුවම දැන් හීරෝයාට දැන පෙන්නනවා ටිකට ඒගොල්ලෝගේ අම්මයි තාත්තයි කෑම හදනවා මගේ කඩවල වලට මෙච්චර ලස්සන කෙනෙක් කෙන එක පුදුමයක් ඒ කෙල්ලව සෙලිබ්‍රිටි කෙනෙක්ද කියලා කඩේ ඉන්න අය අහනවා එයා සෙලිබ්‍රිටි කෙනෙක් තමයි ඔය තව දෙයක් දන්නවද එයා නාගිගේ ෆියන්සි කියලා දැන් එරිකාගේ අම්මා කියනවා ඉවරයි දැන් එරිකා ටෙන්ෂන් වෙනවා කියලා දැන් හීරෝ හිතනවා ඒගොල්ලෝ නාරේගීට චියර් කරලා දැන් බියර් එක බොනවා සාචිත් මෙතන තින්නේ සාචි උදව් කරන්න කිව්වම එයා අනිත් පැත්තට හැරෙනවා මේක ඔයාලා අපි ස්පෙෂල් විදියට හැදුවේ කියලා අම්මයි තාත්තයි කෑම ටික දෙනවා මෙයා රිච් ෆුඩ් තමයි කන්නේ මේ වගේ කෑම මෙයා කන්නේ කීද කියලා දැන් හීරෝ වලට බය වෙනවා ඒත් එයා ඒක කනවා මොනා කියයිද කියලා දැන් හීරෝ බය වෙනවා දැන් එයා කෑම එක රහයි කියලා ඒගොල්ලන්ට කියනවා
මේක මෙයා කොච්චර වෙලා ඉවසයිද කියලා දැන් හීරෝ පොඩ්ඩක් බයි බේබී ආව බලනවා. පැත්තෙන් බලද්දි සාචි වගේමයි නේ මෙයාගේ කොණ්ඩේ පාටත් මගේ වගේ. එයාගේ අයිලෂ් පාට නම් මගේ වගේමයි කියලා දැන් තාත්තයි අම්මයි එයා ගැන කතා කරනවා. එයාට මේ වගේ ලයිෆ් කොහොමත් කැමති වෙන එකක් නැහැ. එයා ඕන්න මෙහෙ නවතින්න කියලා දැන් එරිකාගේ අම්මයි තාත්තයි කියනවා. ප්‍රින්සස් වගේ ඉඳපු කෙල්ලෙක් දැන් මෙහෙ ඇවිල්ලා නවතීද කියලා දැන් හීරෝ පොඩ්ඩක් ටෙන්ෂන් වෙනවා. හරි එයාගේ ඉවසීම ඉවර වෙන්නයි යන්නේ. එයා දැන් කෑ ගහන්න යන්නේ. ආචි වගේ බයොලොජිකල් සිස්ටර් ඇවිල්ලා තියෙනවනේ. ඒත් එක පොඩක් කතා කරන්න කියලා දැන් හීරෝගේ අම්මයි තාත්තයි කියනවා. ඒක පාටම එයා නැගිටලා දුවනවා. එයාට මොනවා වුණාද දන්නේ නැහැ නේ. එයා මෙහෙට කැමති නැද්ද කියලා දැන් හීරෝගේ අම්මයි තාත්තයි හිතලා බලනවා. ඒක නවතින්න කියලා දැන් හීරෝ එයාගේ පස්සෙන්ම යනවා. ඔයා ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ කියලා දැන් මොකටද දුවන්නේ කියලා දැන් හීරෝ අහනවා. මට ඒගොල්ලෝ ගැන දැනගන්න ඕනේ කියලා මට අහන්න හිතුණා. හැබැයි මට ඒක අහන්න බැරි වුණා. ඒගොල්ලෝ මෙච්චර ආදරයක් මට පෙන්නයි කියලා මට හිතා ගන්න බෑ. මට කටින් වචන ආවේ නැහැ කියලා දැන් එරිකා කියනවා. දැන් මගේ නැගිටලා ආපු හින්දා ඒගොල්ලෝ මාත් එක්ක තරහ වෙලා ඇද්නේ කියලා දැන් එරිකා පොඩ්ඩක් සෑඩ් වෙනවා. ඔයා එයාලට මොකුත් කියන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඔයා මොකක් කිව්වත් නැතත් ඒගොල්ලෝ ඔයාලට කොහොමත් ආදරෙන් තමයි ඉන්නේ. ගොල්ල මොකුත් ලොකුට ඔයාගෙන් බලාපොරොත්තු වෙන එකක් නැහැ. මම මොකද්ද කියන්නේ කියලා දැන් එරිකා පොඩ්ඩක් අහනවා. ආයෙත් ඒගොල්ලොත් එක්ක කතා කරලා බලන්න කියලා දැන් හීරෝ කියනවා. දැන් හීරෝ යාව හොටෙල් එකට එක්කන් යනවා. දැන් ඒගොල්ලෝ හොඳට එකතු වෙලා දැන් කෑම කනවා හොඳට කතා කරගන්නවා. ඒගොල්ලෝ පාස් දේවල් ඔක්කොම කතා කරලා දැන් ඒගොල්ලෝ සතුටින් තමයි ඉන්නේ. එරිකාගේ අම්මයි තාත්තයි ගොඩක් මේ වෙලාවේ සතුටු වෙලා තමයි ඉන්නේ. හැම දෙයකටම ටැංකියු කියලා දැන් එරිකා අම්මයි තාත්තටයි කියනවා. රෑ ඔන්න මෙහි නවතින්න කියලා අම්මයි තාත්තයි කියනවා. නාගේ මාව ගිහලා ඩ්‍රොප් කරයි කියලා එරිකා කියනවා. එතකොට මෙයා තමයි බයොලොජිකල් සිස්ටර් කියලා දැන් සාජි පොඩ හිතලා බලනවා. එයාටත් පොඩ්ඩක් එරිකාව පොඩ්ඩක් කැමති වගේ තමයි අපිට පෙන්වන්නේ. උදේ ඉඳලා මට මොකක් හරි කියන්න නේ ඉන්දියේ මොකද්ද කියලා දැන් එරිකා අහනවා. පෝස් කරන්නේ නේ බලන් ඉඳී කියලා දැන් එරිකා අහනවා. නෑ නෑ එහෙම නෙමෙයි කියලා දැන් හීරෝ කියනවා. එන්ගේජ්මන්ට් එක කැන්සල් කරන එක ගැන කතා කරමුද කියලා දැන් හීරෝ හිතනවා. මොකද්ද එරිකා ඔයාගේ ඔරිජිනල් අම්මයි තාත්තයි බලපු එක්ස්පීරියන්ස් එකද කොහොමද තිබ්බේ කියලා දැන් තාත්තා අහනවා. ඒගොල්ලෝ මාව හොඳට බලාගත්තා. ඒගොල්ලෝ හදන කෑමත් මාර රහයි. හරි එහෙනම් ඔයගොල්ලෝගේ රිලේෂන්ෂිප් එක දැන් කොහොමද යන්නේ කියලා දැන් තාත්තා අහනවා. දැන් මම එන්ගේජ්මන්ට් එකේ බේරන්න ඕනේ කියලා තමයි බොරුවට මෙයා මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා කිව්වේ. මම ඔයගොල්ලෝගේ තාත්තා ඒකවත් මම දන්නේ නැද්ද කියලා දැන් එරිකාගේ තාත්තා අහනවා. ඇත්තටම දැන් ඔයගොල්ලෝ ක්ලෝස් වෙන්න පටන් අරගෙන ඉන්නේ. ඒක තමයි ඔයගොල්ලෝගේ ෆස්ට් ස්ටෙප් කියලා තාත්තා කියනවා. දෙන්නම කාර් එකේ නැගින්න ඔයගොල්ලෝ මං ගෙදරට ඩ්‍රොප් කරන්නම් කියලා එරිකාගේ තාත්තා එක්කන් යනවා ඒ දෙන්නම. මේක මොකද්ද කියලා දැන් එරිකා අහනවා. මේක ඔයගොල්ලන්ට මං ගත්ත අලුත්ම ගෙදර කියලා දැන් එයාගේ තාත්තා පෙන්නනවා. මැරේජ් එක වෙනකන් ඔයගොල්ලෝ එකට තමයි ඉන්න ඕනේ කියලා දැන් තාත්තා කියනවා. ඔයගොල්ලෝගේ එන්ගේජ්මන්ට් ටැග් එක කියලා හිතාගන්න කියලා දැන් තාත්තා කියනවා. මේක අහලා මේ දෙන්නමද ගොඩක් ෂොක් වෙනවා. හරි ගයිස් මෙතන මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න අය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අය ලයික් කරගන්න.